හරිම ගෙදර තියෙන උඩ අපි දැන් ඒකට යන්න කියලා තමයි ඉන්නේ මේ හරිම ගෙදර තියෙන උඩ මේක අර පොඩ පල්ලෙහින් තියෙන ගෙදර මේ තියෙන කුඹුර ඔය වෙන්න පට්ටි ඉන්නවා බලමු ඩැහැ පැත්තට ගිහිල්ලා අපි බලමු කොහෙන්ද යන්නේ කියලා මෙන්න මේ ගෙදර තමයි මෙතන ඔක්කොම පල්ලෙහා කුඹුරු තියෙන්නේ. මේක දෙට කුඩින් තියෙන්නේ. දෙවත් දැහුණා? දෙවත් දැහුණා ඉතින්. මේ Facebook එකේ යනවා මේ දවස්වල මේ ගෙදර. මේ මාමා තමයි ඉන්නේ. ඔව්. මේක ටිකක් කුසින්නේ මාමා තියෙන්නේ. ඔව් ටිකක් කුසින් මේක තියෙන්නේ. මාමා විතරද ගෙදර ඉන්නේ? ඔව් මම විතරයි. මාමා එතකොට මේ මෙතන හිටියද වෙන වෙලාවේ? ඕ වෙන වෙලාවෙ හිටියා. ටැක්ටරේ තුන සවුත් තුනා ඒකත් අද යන්න ගෙට දාලා. උඩහට ගිහිල්ලා එනකොට එන්න බෑ ගෙදරට. වතුර කියන්නේ හන්දෑවේ 7:00 වෙනකොට මෙතනත් එක්කෙනෙක් හොදා ගිහිල්ලා එක්කෙනෙක් නම් බේරා ගත්තා. ඉතුරු එක්කෙනා හොයාගන්න බැරිනේ. එතකොටම ආවා කතන් ගා. ආයේ කවුරුත් හිටියේ ඔක්කොම ගෑගියා. ඔව්. අරයා ගලකට දාලා එයා හැර කරගත්තා. ඉතුරු එක්කෙනා හොයාගන්න බැරුණා. මේ කට්ටියට කොහොමද පැනගන්න බැරුණා. මෙතන හිටපු කට්ටිය. මේ මං අර ඉන්දික සර් එක්කව දන්නවද දන්නේ නැහැ. අර මේ කොළඹ ඉස්කෝලේ වැඩ කරන්නේ. ඒ සර් අපි කොළඹ ඉස්කෝලේ මත වැඩ කරන්නේ. වැඩ කරන්නේ. බාප්පලා දෙන්නෙක් ගියා කිව්වනේ සර්ගේ. දෙන්නෙක් ගියා. මේ ගුණේය හැමද? ඔව් සර්ගේ බාප්පලා දෙන්නෙක්ම ගියාලු උඩ. දෙන්නෙක් හිටියා ගුණේයයි බණ්ඩයි. වෙන්න ඇති. ඔව්. එක පවුලම තමයි ඉතින් ලොකු අම්මලාගේ. ඔව් ඔව්. එක පවුලෙම ටික හිටියේ. එහා පැත්තෙන් පාරේ කෙරවලේ මේ වගේ වෙලා අද්දර ගෙදර ඒ කට්ටියත් බේරුණා. අතන කිව්වා. බෝග ASCII. බෝග හැමුල. වෝගහමුල. ඔව් ගේට් ආයෙත් අලාබාන යන්නේ වහලා කඩා වටලා එව්වා මේ ඔක්කොම ගියා. ගියාට කට්ටිය ඔක්කොම බේරුණා. අන්න ඒකයි. මාමාට කන්න බන්න මේ දවස් ටික මොකද? ඔයත් මම නම් ඉතින් නංගිලා දිහාටත් යනවා පෙට්‍රෝල් වෙමුත් කනවා. එහෙමද? ඔව්. පවුල් 10 15ක් ගියා යන්නද නේ? ඔව් 8 9ක්. 15ක්. විතර ගියා. 15ක් නැත්නම් 16ක් ගියා. ඔව්. සල්ලි තිබ්බා හොඳ ලස්සන. ඔව්. ඒ නේ තුනත් ඉතින් ගම්මිස් ගෝණි එකකින් ගත්තනේ 17ක්. කිව්වා. ඔව්. වීනම් ගත්තේ නැහැ මේ ගේ ටිකක් මේ පොල් ගස් තියෙන තැන ගේ ටිකක් ගත්තා. ඔච්චර එතන ගත්තා කිව්වා වීන්ති 25. එච්චරයි. බයිසිකල් එහෙම නා ඔක්කොම ගත්තා. මෙතන බයිසිකලයි බයිසිකල් තුනක් යට බෙල තිබ්බා. ට්‍රැක්ටරෙත් මුකින් ගොඩ ගත්තා. ට්‍රැක්ටරෙත් ඉතින් වැඩක් නැහැ බොරොත්. ට්‍රැක්ටරෙත් කියන්නේ මේ මාමලට අර සර්ලගේ නේ? සර්ලගේ ඔව්. ඔව් ඒ කට්ටියගේ. කිව්වා ගත්තා කියලා. ට්‍රැක්ටරේ කෙල්ල ඇවිල්ලා ගත්තා. කෑල්ලුකුත් මෙතනක් තිබ්බා දැන් බොනට් එක කොහෙද? බොනට් එක නෑ ටේඩරෙත් උඩහයි. ටේඩරෙත් ඇඹිලා එහෙම වෙලා තියෙන්නේ. ඒකනේ වැඩි. ඕ යායම යනවා. මාමලත් කුඹුරුද කරේ මාමලත්? ඕ කුඹුර වැඩ කරේ. ඒකනේ වැඩි.
අදත් හෙලිකොප්ටර් නම් 3-4 පාරක් ගියා මොකද කියා කරයිද? දන්නේ නැහැ ඉතින් නේද මේවා හිතන්න කොහොමද පස් අයින් කරන්න කියලා මේ. ඔව්. යා. තාත්ලා අයින් කරන්න ඕන. ඔව්. ඉතින් මේ මිසුතු මගාරින්ද කියයිද? ඔය 24 ඔව්. කුලඟයි වැස්සා. නැත්තම් මේ දෙගලහේ කුඹුරුනේ ඔක්කොම තිබ්බේ. මෙතන පල්ලයක් කුඹුරු නෙමෙයි ඔක්කොම කුඹුරු ආය. අර ගස්සටියෙන් මෙහාටම කුඹුරු ඒකක් තියෙන්නේ. ඔව් මේ ඉස්සරලගේ නේ. ඔව් ගස්සටියෙන් මෙහාට. කිව්වා. ඔන්න නම් මෙතන ගෙදරින් යන්න යන්නේ. මම පෙන්නන්න මේ ගෙදර මෙන්න මේකේ තමයි උඩත්තව නෙළුම් මල නායෑමෙන් ඉතුරුන එකම ගෙදර. ගෙවල් දෙකක් තියෙනවා මේකත් මේ හාස්කමෙන් වගේ ඉතුරුන ගෙදරක්. දෙපැත්තෙන්ම නාය ගිහිලා තියෙන්නේ. ඒක විතරක් ඉතුරුලා තියෙනවා. මම ඉස්සෙල්ලා තව පෙන්නුවේ ඒකයි මේකයි. ඔක්කොම කුඹුරු තිබිලා තියෙන දැන් ඔක්කොම මේ කොට ඇවිල්ලා මේ පස්ස ඇවිල්ලා පිරලා තියෙනවා. එරප්පු ඇතුලේ කොහොම වරෙන් ගත්තේ? ආයිද මොනවද කතා? කොහෙන්ද මේ මිනිස්සු යන්නේ මෙහෙන්නේ? එන්න කොහෙන්ද? දැන් අරගෙන ගිහලා තියෙන්නේ. එන්න. අඩේ පාද ඉස්සම. මේවට අඩි දෙන්න බා. ඔය වෙනවද? පොඩි සෙලා ඉස්කෝලා මත අපි විතරයි යන්නේ. කමන්නේ. දැන් මේ ආපු එක යන්නත් අපි. නෑ ඒක උඩට නෑ. අමාරුද? පිෂර් එකට රෝද වල වදිනකොට ගලවලාම යනවා. මල්ලි දැන් අරවල රෝද නැත්තේ. නැත්තේ නේ. එයා පැත්තේ. මේ වගේ රෝද නැද්ද මේකේ? ඕක නෑ. මේ වගේ ගල් තමයි ඇවිල්ලා තියෙන්නේ පල්ලෙහාට. අර මේ බලන්න මේක. එන්න ලොකුයි. අතනේ මර. මම හිතා ගන්නත් බැරි තරම් ලොකුයි.